Hi everybody කොහොමද? හොඳින් ඉන්නවද? කොහොමද ඉතින් සපසනීප? ඉතින් කියන්නකෝ බලන්න ඔයාලගේ විස්තර චුට්ටක්. ඔව්. මේ එක්කෝ එපා. මොකද මම මේ වීඩියෝ එක අද කරන්නේ Green Island Challenge එක accept කරා කියලා කියන්නේ. මාව Green Island Challenge එකට nominate කරපු කොමා page එකේ ගීතාංජන මල්ලි thank you very much මාව nominate කළාට. ඒ වගේම මම thank කරන්න ඕන මෙහෙම trend එකක් ශ්‍රී ලංකන් trend එකක් පටන් ගත්තු කුෂාන් ශ්‍රීමාල් show එකේ ඒ අයලා දෙන්නට. අයියලාද මල්ලිලාද දන්නේ මාත් මේ හිටියට. එන 65ක් විතර වයස. හරි. එහෙනම් අපි challenge එක පටන් ගමු. යා. හලෝ. ඔව්. අපි දැන් challenge එක පටන් ගමු. මම තෝරගත්තේ මේ පැලේ මේ මැන්ජිෆෙරා ඉන්ඩිකා පැලයක්. ඔව්. නෑ අඹ පැලයක්. මේ අඹ පැලේ තෝරගත්තේ මොකද අඹ පැලේ ලොකු වෙලා ඊට අඹ ගෙඩි දෙන නිසා. ඔව්. හරි එහෙනම් මම බලක් කලින්ම කපාගෙන තියාගත්තා මොකද මම බල දැන් කපන්න ගියොත් ඉතින් මේ විනාඩි 5 වීඩියෝ එක පැය 5ක් විතර දික් වෙන නිසා. ඔව් එහෙනම් පටන් ගමු නේ. පැලකලා පස් ටිකක් දැම්මා. හොඳ පස් තෝර ගන්න ඕන. අයිය අතත් මඩ. හරි. පස් ටිකක් දාන්න වෙයි. හොඳට ඕන තරම් පස් සහ පොහොර පස් මේ හියුමස් පස්. හියුමස්ද දන්නේ? කොහොමද හොඳ පස් ටිකක්. හරි. ඊට පස්සේ වැඩි නම් වතුර දාන්නේ නැහැ. මොකද මේ මෙතන වතුර සහගත පසක් තියෙන නිසා. හරි. එහෙනම් වතුර චූට්ටපු දබිත්තපු දැම්ම කියන්න දාන්නම්. ඔන්න. හරි. හරි එහෙනම් මේ මඩ අතත් සහිතව මම කියන්නම්. මම Green Island Challenge එක කළා. දැන් ඔයාලා Green Island Challenge එක කරන්න බය වෙන්න එපා. මම දැන් ඊළඟට nominate කරන්නම් කට්ටියව. මම nominate කරත් නොකලත් ඔයාලා Green Island Challenge එකට participate වෙන්න. ඉතින් කරන්න නිකන් ගහක් පැල කරන්න තියෙනවා. ඊට පස්සේ ඒකට සාතු කරන්න. ඔව් පැල කරපන් ගහ. ඔව් එහෙනම් මම Green Island Challenge එක accept කළා. මම ඒක කළා. ඒ නිසා මම දැන් ඔයාලව nominate කරනවා. මම දැන් නම් list එකක් කියනවා. ඒ නම් list එකේ නොහිටියත් please ඔයා Green Island Challenge එක accept කරන්න. ඔව් අපි විශේෂ ස්තුතියක් දක්වන්න ඕන මේ Green Island Challenge එක කරන්න මේ අපිට location බාර දුන්න ඒ ඇන්ටිට එයාට ඇන්ටි කියලා මේ first time කියන්නේ. අවුරුදු 50ක් විතර වයසයි. ඒත් අපි ඉතින් අක්කේ කියලා කියන්නේ පාව විත හිතාගෙන ඉන්න හරි චූටි කෑල්ල කියලා. ඒක හරි එහෙනම් අපි මේ out of topic යනවා. ඔව් මම මේ Green Island Challenge එක මලිසා රන්සිංහ ඔයා බලන් ඉන්නවා නම් කරන්න ඕන. ඉෂානි දායස් දුලාත් චානුක සහ රුකියා page එකේ admin රුක්ෂිත ලක්ෂාන් සහ තව මේ මිත්‍යා කියලා YouTube channel එකක් තියෙනවා. ඒකේ විශ්ව අයයි උදය අයයි සහ මගේ two favorite students ලා. ඔව් ඔයාලා තමයි හිමේෂ් චෙනා ජයකොඩියන් උපේක්ෂා දිව්‍යාංජලි. හරිද? එහෙනම් ඔයාලා මේ challenge එක බාර ගන්න. මේ challenge එක කරලා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්න. මම nominate නොකරපුවත් එයාලා challenge එක කරන්න කියලා මම ආරාධනා කරනවා. ඕකේ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු bye.